අද අපි කතා කරන්නේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම වන ජීවයේ රසායනික පදනම කියන පාඩමයි. හා සර් අපි පටන් ගමු. මේ ස්වභාවිකව පවතින මූලද්‍රව්‍ය අතරින් අණු දෙකක් අතරින් 25ක්ම ජීවී දේහය තුල අඩංගු වෙනවා. එම මූලද්‍රව්‍ය අතරින් ජීවී දේහ නිර්මාණය සඳහා වැඩි වශයෙන්ම ඉවහල් වී ඇත්තේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් යන හතරයි. ඔක්සිජන් 65%ක්ද, කාබන් 18%ක්ද, හයිඩ්‍රජන් 10%ක්ද, නයිට්‍රජන් 3%ක්ද වෙනත් 4%ක්ද අඩංගු වෙනවා. මේ වෙනත් යනුවෙන් මූලද්‍රව්‍ය කියන්නේ සල්ෆර්, පොස්පරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, අයන් හා ක්ලෝරින් ආදී මූලද්‍රව්‍ය වේ. සජීවී පදාර්ථ එනම් සත්ව හා ශාක දේහ නිර්මාණය වී ඇති රසායනික සංයෝග කාණ්ඩ දෙකකි. ඒ කාණ්ඩ දෙක තමා කාබනික සංයෝගයි, අකාබනික සංයෝගයි. කාබන් මූලද්‍රව්‍ය අඩංගු සංයෝග කාබනික සංයෝග ලෙස හැඳින්වේ. කාබන් අඩංගු නොවන සංයෝග අකාබනික සංයෝග ලෙස හැඳින්වේ. ජීවී දේහ තුල අඩංගු කාබනික සංයෝග ජෛව අණු ලෙසද හැඳින්වේ. ඒවා ප්‍රධාන වර්ග 4ක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලික් අම්ල. අකාබනික සංයෝගත් ප්‍රධාන වර්ග කිහිපයක් තියෙනවා. ඒ අකාබනික සංයෝග තමයි ජලය, ಖನಿಜ ලවණ, වායු වර්ග, අම්ල හා භස්ම. අපි දැන් කතා කරමු කාබෝහයිඩ්‍රේට් ගැන. පෘථිවිය මත ඇති වඩාත් සුලභතම කාබනික සංයෝගය කාබෝහයිඩ්‍රේට් වෙන අතර ඒවා හරිත ශාකවල ප්‍රභා සංශ්ලේෂණය ක්‍රියාවල් මගින් නිපද වෙනවා. අපට එදිනදා ජීවිතයේදී ආහාර වශයෙන් ගන්නා අල, බතල, දාන, සීනි පිටි ආදී කාබෝහයිඩ්‍රේට් බහුලව අඩංගු වන බව ඇත. කාබෝහයිඩ්‍රේට් වල අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වේ. මෙහි හයිඩ්‍රජන් හා ඔක්සිජන් සංයෝජන වී ඇත්තේ 2:1 අනුපාතයෙනි. අපිට මේ කාබෝහයිඩ්‍රේට් වල සංයුතිය අණුව ප්‍රධාන කොටස් 3කට වෙන් කරන්න පුළුවන්. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් ඒ ප්‍රධාන කොටස් 3 වේ. මේ මොනොසැකරයිඩ් කියන වලට ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් අඩංගු වෙනවා. ඩයිසැකරයිඩ් වලට මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් අඩංගු වෙනවා. පොලිසැකරයිඩ් වලට පිෂ්ඨය, ග්ලයිකෝජන්, සෙලියුලෝස් අඩංගු වෙනවා. අපි කතා කරමු මොනොසැකරයිඩ් ගැන. මොනොසැකරයිඩ් යනු කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකයයි. ඒවා බොහෝ විට සරල සීනි හා ඔක්සිකාරක සීනි යන නමින්ද හඳුන්වයි. අපි බලමු ඔක්සිහාරක සීනි හඳුනා ගන්න විදිය. අපි මුලින් පළතුරු කැබැල්ලක් අරගෙන ඒක ජලය සමග අඹරාගෙන නිස්සාරණයක් හදාගන්න ඕන. නැතහොත් ග්ලූකෝස් ද්‍රාවණයක් කරගන්න. ඒකට බෙරලින් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කර ජල බඳුනක බහා ක්‍රමයෙන් රත් කරන්න. ලැබෙන වර්ණ විපර්යාස හොඳින් බලන්න. එවිට එහි වර්ණ විපර්යාස ලෙස නිල්, කොළ, කහ, තැඹිලි, ගඩොල් රතු ලෙස වර්ණ විපර්යාස අපිට දැක ගන්න පුළුවන්. අපි බලමු දැන් ඩයිසැකරයිඩ් ගැන. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වීම ඩයිසැකරයිඩ් අණුවක් සෑදෙන අතර ජල අණුවක් නිදහස් වේ. මේ ඩයිසැකරයිඩ් ජලයේ ද්‍රාව්‍ය වේ. ස්පටික රූපී වේ. පැණි රසයි. ඩයිසැකරයිඩ් අතරින් ලැක්ටෝස් සහ මෝල්ටෝස් යන සීනි බෙරලින් පරීක්ෂාවට පිළිතුරු දේ. එබැවින් ඒවා ඔක්සිහාරක සීනි ලෙස හැඳින්වේ.
එහිත් සුක්‍රෝස් සහ බෙරලික් පරීක්ෂාවට පිළිතුරු නොදේ. එබැවින් ඒවා නිර්ඔක්සිහාරක සීනි ලෙස හැඳින්වේ. නිර්ඔක්සිහාරක සීනි හඳුනා ගන්න විදිහ අපි දැන් බලමු. පරීක්ෂා නලයකට සීනි ද්‍රාවණයක් ලබා ගන්න. ඊට තනික සල්ෆියුරික් අම්ලයෙන් බිඳු කිහිපයක් ඒකට එකතු කර මදක් උණුසුම් කරන්න. අනතුරුව ඊට බෙරලික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කර නැවත රත් කරන්න. එවිට අප මොනොසකරයිඩය වල දැකගත හැකි වර්ණ විපර්යාස බලාගන්න පුළුවන්. අපි දැන් බලමු පොලිසකරයිඩ ගැන. මොනොසකරයිඩ අනුරාශියක් බහුයවයවීකරණය වීමෙන් පොලිසකරයිඩ සෑදෙන අතර එමෙන්ම පොලිසකරයිඩ ජල විච්ඡේදනය වීමෙන් නැවත මොනොසකරයිඩ සෑදේ. මේවා ඇල්ජලය තුළ අද්‍රාව්‍ය අතර ස්පටික රූපී නැත. තවද පැණි රස නැත. ඒවට උදාහරණ ලෙස පිෂ්ඨය ග්ලයිකොජන් සෙලියුලෝස්. පිෂ්ඨය ග්ලයිකොජන් හා සෙලියුලෝස් වල තැනුම් ඒකකයේ ග්ලූකෝස් වේ. නමුත් පවතින ග්ලූකෝස් අණු සංඛ්‍යාව හා ඒවා සම්බන්ධ වී ඇති රටාව වෙනස් වීම නිසා ඒවායේ ගුණ වෙනස් වේ. අපි බලමු පිෂ්ඨය හඳුනා ගැනීමට කරන අයඩීන් පරීක්ෂාව. බත් හෝ පිෂ්ඨය අඩංගු ආහාර ස්වල්පයක් වෙනස් වන සහ මූල ආධාරයෙන් ජලය සමග අඹරා නිස්සාරණයක් සාදා ගන්න. එයට අයඩීන් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් එකතු කරන්න. එවිට කළු පැහැට හුරුදාම් පාටක් ලැබේ. බලමු ජීවී දේහ තුළ කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම. ශක්ති ප්‍රභවයක් ලෙස, ව්‍යුහගත සංඝටකයක් ලෙස, සංජිත ආහාරයක් ලෙස, නියුක්ලික් අම්ල වල සංඝටකයක් ලෙස ජීවී දේහ තුළ කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කමට සාධක වේ. අපි එහෙනම් ප්‍රෝටීන් ගැන ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වගේ තව වීඩියෝ බලන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. හාස